අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන. හැබැයි ටිකක් වෙනස් විදියකට. අපි බලන්න යන්නේ කොහොමද බදු ප්‍රතිපත්ති මේ අර්බුදයට පාර කැපුවේ විශේෂයෙන්ම අපේ අධ්‍යාපනයට මොකද වුනේ කියලා. මේ හැමදේම අපි හොයාලා බලන්නේ Human Rights Watch ආයතනයේ ගැඹුරු වාර්තාවක් පදනම් කරගෙන. මේ කතාවේ ඇත්තම බර දැනෙන්න නම් අපි කෙනෙක්ව හඳුන ගන්න ඕන. මේ සුසිකලා මධ්‍යම පළාතේ දෛනික කුලී වැඩ කරන අම්මා කෙනෙක්. 2022 ආර්ථිකය කඩා වැටුනාම සුසිකලාගේ මුළු ලෝකෙම කන පිට හැරුණා. සුසිකලාගේ කතාව ඇත්තටම තවත් මිලියන ගානකගේ කතාවක්. එක කාලෙක රාජ්‍ය සේවා ගැන ලෝකෙම පැසසුම් ලැබපු රටකට කොහොමද මෙහෙම වුනේ? හරි. ඉතින් අපි මේ විග්‍රහයෙන් හොයලා බලමු මේකට මුල් වුණු බදු ප්‍රතිපත්ති මොනවද? ඒකෙන් අධ්‍යාපනයට වුණු හානිය මොකක්ද සහ ඉස්සරහට තියෙන විසඳුම් මොනවද කියලා. හොඳයි අපි කතාවේ මුලට යමු. 2022 ඇප්‍රේල් රජය නිල වශයෙන් කිව්වා ණය ගෙවන්න බෑ කියලා. එතනින් පස්සේ රට මුහුණ දුන්නේ කවදාවත් දැකලා නැති තරම් අමාරු කාලයකට. මිනිස්සුන්ට රස්සා නැති වුණා, බඩු මිල අහසට නැග්ගා, ජීවත් වෙන එකම ලොකු අභියෝගයක් වුණා. මේ බලන්න මේ සංඛ්‍යා ලේඛන ටික. මේවා නිකන් ඉලක්කම් නෙවෙයි. මේවා මිනිස්සුන්ගේ ජීවිත. මිලියනයකට වඩා රස්සානය. මිලියන 4ක් දුප්පත්කමේ සීමාවෙන් පහළට වැටිලා. කෑම බීම මිල දෙගුණ වෙලා. මේ හැම දෙයකම පීඩනය වැඩියෙන්ම දැනුනේ කාටද? අසරණම මිනිස්සුන්ට. හරි. මිනිස්සුන්ට වුණුදී අපි දැක්කා. ඒත් ඇයි මෙහෙම වුනේ? මේකේ ඇත්තම මූලික හේතුව මොකක්ද? ඒ තමයි රජයේ භාණ්ඩාගාරයේ හිස්වීම. සරලවම කිව්වොත් රටට එන්න ඕන සල්ලි ආවේ නැහැ. මෙන්න බලන්න ප්‍රශ්නේ කොච්චර බරපතලද කියලා. 2022 අවුරුද්දේදී රටේ සම්පූර්ණ ආර්ථිකයෙන්, ඒ කියන්නේ දල දේශීය නිෂ්පාදිතයෙන් රජයට බදු විදිහට ලැබිලා තින්නේ යන්තම් 7.4%. මේක ලෝකයේ තියෙන අඩුම අගයන්ගෙන් එකක්. හරි 7.4ක් කියන්නේ කොච්චර පොඩි ගාණක්ද? මෙහෙම බලමු. ලෝක බැංකුව කියනවා රටක් දියුණු වෙන්න නම් අඩුම තරමේ බදු ආදායම 15%ක්වත් තියෙන්න ඕනලු. දියුණු රටවල ඒක සාමාන්‍යයෙන් 34%ක් විතර වෙනවා. ඉතින් හිතන්න අපි ඉඳලා තින්නේ ඒ අවම සීමාවෙනුත් භාගයකටත් වඩා අඩුවෙන්. ඉතින් මේ වගේ තත්වයක් ඇති වුණ එක අහන්නත් දෙයක්ද? මේක එක රැයකින් වුණු දෙයක් නෙවෙයි. මේක අවුරුදු ගාණක් තිස්සේ, දශක ගාණක් තිස්සේ කරපු වැරදි බදු ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක්. හැබැයි අන්තිම ඇණය ගැහුවේ 2019 දී කරපු බදු කප්පාදුවෙන්. මේ බලන්න බදු ආදායම කාලයත් එක්ක වැටුණු විදිය. 7 දශකයේ හොඳට තිබ්බා. හැබැයි 1977 විවෘත ආර්ථිකයත් එක්ක බදු ආදායම ගැන තිබ්බ සැලකිල්ල ටිකින් ටික අඩු වෙන්න ගත්තා. අවුරුදු ගාණක් තිස්සේ මේක හිමින් පහළට එවිත් 2019 දී කරපු ලොකු බදු කප්පාදුවත් එක්ක රජයේ ආදායම් කතාව ඉවර වුණා කිව්වොත් හරි. හරි. එතකොට මොනවද මේ ප්‍රතිපත්තිමය වැරදි? ප්‍රධාන වශයෙන් කාරණා තුනක් තියෙනවා. එකක් ලොකු සමාගම් වලට දීපු බදු සහන. දෙක සල්ලි තියන අයකින් ධනවතුන්ගෙන් හරිහැටි බදු නොගැනීම. 3 ඒ වෙනුවට හැමෝම බඩු ගන්නකොට ගෙවන වැට් වගේ බදු වලින්ම රජේ යැපෙන්න උත්සාහ කරපු එක. ඒ කියන්නේ බර පැටවුනේ සාමාන්‍ය මිනිස්සුන්ට. අපි අර කලින් කතා කරපු එක වැරද්දක් විතරක් ගමු. ඒ කියන්නේ සමාගම් වලට දීපු බදු සහන. ඒකෙන් විතරක් රජයට නැති වෙච්ච ආදායම කොච්චරද දන්නවද? රුපියල් බිලියන 978ක්. හිතාගන්නත් බැරි ගාණක්. මේක තමයි ඇත්තටම කම්පනයක් ඇති කරන කාරණය. අර බදු සහන නිසා නැතිවුණු සල්ලි ප්‍රමාණය ඒ අවුරුද්දේ මුළු රටේම අධ්‍යාපනයට වෙන් කරපු මුළු මුදල වගේ 3 ගුණයක්. පොඩ්ඩක් හිතන්න. ඒ සල්ලි තිබ්බනම් අපේ ඉස්කෝලවලට අපේ දරුවන්ට මොනතරම් දේවල් කරන්න තිබුණද? රජීය සල්ලි නැති වුණාම මොකද වෙන්නේ කියලා බලන්න හොඳම තැන තමයි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය. අපි දැන් බලමු ඒ පැත්තට මොකද වුනේ කියලා. අවුරුදු ගාණක් තිස්සේ අධ්‍යාපනයට රජය වෙන් කරපු සල්ලි කොහොමද අඩු වුනේ කියලා බලන්න. 70 ගණන්වල රජය වියදමෙන් 15% විතර අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා. හැබැයි 2022 වෙද්දී ඒක රටේ මුළු ආර්ථිකයෙන් 1.5% දක්වාම බැහැලා. ඒක ලෝකෙම තියෙන අඩුම ගණන් වලින් එකක්. ඉතින් අතීතයයි අදයි අතර වෙනස බලන්න. එක කාලෙක නිදහස් අධ්‍යාපනයෙන් ලෝකෙටම ආදර්ශයක් දීපු රට අද ඉස්කෝලේක විභාග පේපර් එකටත් දෙමව්පියන්ගෙන් සල්ලි ඉල්ලන තැනට වැටිලා. මේ ගුරුවරිය කියන දේ අහන්න රාජ්‍ය අධ්‍යාපනයේ නමට විතරයි නිදහස්. මේකෙන් ඒ කටුක ඇත්ත කෙලින්ම මූණටම වදිනව නේද? රජෙන් දෙන්න ඕන දෙයට අද අම්මලා තාත්තලාට සාක්කුවෙන් වියදම් කරන්න වෙලා. හරි වෙච්ච දේවල් ඇති දැන් අපි බලමු ඉස්සරහට මොකද වෙන්න ඕනේ කියලා. මේ තත්ත්වය වෙනස් කරන්න නම් අලුතින් එන ඕනෑම රජයකට තියෙන අභියෝග මොනවද? ඉටු කරන්න ඕන පොරොන්දු මොනවද කියලා. ඉදිරියට එන ඕනෑම රජයක් මේ දේවල් කරන්නම ඕන.
අධ්‍යාපනය සෞඛ්‍ය වගේ දේවල් වලට වියදම් කරන මුදල වැඩි කරන්න ඕන. බදු ක්‍රමය සාධාරණ කරන්න ඕන. දූෂණය නවටන්න ඕන. ඒ වගේම සල්ලි තියන අයගෙන් හරියට බදු ගන්න ඕන. මේ ටික කළොත් විතරයි රටේ ගමන් මඟ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. Human Rights Watch වාර්තාවෙන් මේකට පැහැදිලි විසඳුම් ටිකකුත් යෝජනා කරනවා. එයාලා කියනවා අර හොර රහසේ දෙන බදු සහන වහාම නවත්තන්න කියලා. ඒ වගේම ධනයට බදු ගහන ප්‍රගතිශීලී බදු ක්‍රමයක් ඉන්න කියනවා. ඒ වගේම තමයි අධ්‍යාපනයට කරන වියදම ජාත්‍යන්තර මට්ටමට ගෙන්න කියලාත් නිර්දේශ කරනවා. මේවා තමයි කරන්න ඕන ප්‍රධාන දේවල්. ඉතින් අවසාන වශයෙන් අපි ඉස්සරහා තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු වැරදි ආපස්සට හරවලා බදු ගැන අලුතින් හිතලා රටේ අනාගතය ආයෙත් ගොඩනගන්න ශ්‍රී ලංකාවට පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නෙට ලැබෙන උත්තරය මැද තමයි අපි හැමෝගෙම අනාගතය තීරණය වෙන්නේ.